Hello friends, ඉතින් අද ඔයාලට කියලා ඉන්නේ Digital Technique YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ යන්නේ Redmi 15C mobile phone එකේ control center එක වෙනස් කරන විදිහ ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ mobile phone එකේ Play Store app එක open කරගන්න. ओपन करගෙන सर्च बार එකේ सर्च කරන්න මේ control center කියලා මම description එකේ link එක දාලා තියන්න. දැන් ඔයාලට එන පළවෙනි ඇප් එක ටච් කරන්න. දැන් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් එක ඕපන් කරලා සෙටින්ග් හදාගත්තම තියෙන්නේ කොහොමද කියලා. ලස්සන කලර්ස් එහෙමත් තියෙනවා ඇප් එකේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ දැන් ඕපන් කරන්න. ඇඩ් එනවා ඒවා ක්ලෝස් කරලා දාන්න. උඩින්ම බලා ගන්න පුළුවන් මේ control center කියලා. ඔතන උඩ තියෙන power button එක ක්ලික් කරන්න. දැන් මෙතනින් ඔයාලට permission වගේ කිල්ලෙනවා. ඒකට හැම එකටම ටික් එක දාගන්න. මම මේ කරන විදිහට හැම permission එකකටම ටික් එක දාගන්න. මෙතනින් download app යන්න. මෙතන උඩම තියෙන my control center කියන එක ටච් කරන්න. ටච් කරලා උඩින්ම තියෙන use my control center කියන ටික් එක දාගන්න. මෙතනින් ඔයාලට ටික් එකක් දාන්න තියෙනවා. ටික් එක දාලා මෙතනින් ඕකේ කරන්න. දැන් මෙතනින් බෑක් වෙන්න. අනිත් permission වලට ටික් එක දාගන්න. අන්තිම එක notification ඒකත් on කරගන්න. යටම බලා ගන්න පුළුවන් අපේ app එක තියෙනවා. ඒක ටච් කරලා notification on කරගන්න. යටින්ම තියෙන ටික් එක දාලා ඕකේ කරන්න. මෙතනින් උඩින් තියෙන ඕකේ බටන් එක ප්‍රෙස් කරන්න. මෙතනින් ඕකේ කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ control center එක හැදිලා ඉවරයි. brightness එහෙමත් ඔක්කොම වැඩ කරනවා.
ෆ්ලෑෂ් ලයිට් එක හැත් එහෙම ඔක්කොම වැඩ කරනවා. බ්ලූටූත් එහෙම ඒවල සෙටින් හදා ගන්න ඕනි. ඉතින් ඔයාලා දැක්කනවා මේ Redmi 15C මොබයිල් ෆෝන් එකේ කන්ට්‍රෝල් සෙන්ටර් එක වෙනස් කරපු විදිහ ගැන. මම YouTube එකේ වීඩියෝ එකක් දැක්කා මේ කන්ට්‍රෝල් සෙන්ටර් එක වෙනස් කරන විදිහ ගැන. ඉතින් මම රෙකමන්ඩ් කරන ඇප් එක තමයි මේ කන්ට්‍රෝල් සෙන්ටර් ඇප් එක. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් link එකෙන් ගිහිල්ලා ඇප් එක ඉන්ස්ටෝල් කරලා මේ settings ටික හදාගන්න. ඉතින් අද වීඩියෝ එක කොහමද? මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක සමානව තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.